ඉතින් බලන්නකෝ අද්දෙයනේ. මෙතනින් තමයි අර කම්බලෙන් දාලා නගින්නේ. ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම බලන්නකෝ මං ඉන්න තැන. අද මං ඉන්නේ සුන්දර ඌව වෙල්ලස්සේ ඇල්ල නගරයට ආසන්නව පිටලා තියෙන පල්ලේවල ඇල්ල බලන්න ඇවිල්ලා තමයි ඉන්නේ. අද ඉතාලි ඉන්න වෙනස්ම සංචාරයක් යන්න මුලින්ම අපි පටන් ගත්තා පල්ලේවල ඇල්ලෙන්. පල්ලේවල ඇල්ලේ පල්ලෙහා දියාලට ආවා. මෙන්න මෙතන තමයි ඉස්සෙල්ලා හිටියේ. බලන්න උගේ දියල් ලස්සන. ඉතින් මේ පල්ලේවල ඇල්ල දියැලි තුනකින් සමන්විත වෙනවා. මේක තමයි පල්ලෙහාම දියැල්ල. ඒ වගේම ඉතින් වැඩිම දියැලක් මම හිතන්නේ මේක. බුදුමාකාර ලස්සනක් තියෙනවා. අපි ඉතින් පල්ලෙහා ඇල්ලට සමුදීලා උඩට යන ගමන් ඉන්නේ දැන්. මොකද අපි අද අමනාන්ත ගොඩකට යන්න තමයි ප්ලෑන් එකක් ගහගෙන ආවේ. බලමු අපිට ඇල්ල සංචාරයේ මොන වගේ වෙයිද කියලා. තාම වෙලාව 10යි උදේ. අපි යන් ඉක්මනට. උඩ දියැලි දෙකත් මම උඩට ගිහිල්ලාම පෙන්නන්නම් ඔයාලට. ඉතින් බලන්නකෝ මේ එල්ලේ ටික මෙහෙම තමයි යන්නේ මේ පාර පහළ ඇල්ලට වැටලා තියෙන හිමි. පරිස්සමෙන් යන්න ඉතින් යනක එක්කනේ. පඩිපෙල් හදලා තියෙනවා. මේ ලොකුවට මේ යන්න අමාරුයි කියන්නත් බෑ. කැලේ වදින් තමයි පල්ලෙහා ඇල්ලට යන්නේ. අතන උඩ ඇල්ලට නම් යන්න මේ එහෙම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. උනාට පල්ලෙහා ඇල්ලට යන්න නම් මේ වගේ පඩිපෙල් වල යන්න වෙනවා. අද අපේ ගමන මාත් එක්ක 3 දෙනෙක් ආවා. කට්ටිය වලට පස්සේ හඳුන්වලා දෙන්න. අපි ඉක්මනට ආවා. අපි උඩ දුරයි තියෙන උඩට යන්නේ. පඩිපැල් තියෙන හින්දා ඌක ඇටලුවක් නැහැ. ඉතින් මේ තියෙන්නේ අපිට දෙවිනියට හම්බ වෙන පල්ලෙල ඇල්ල. මේකෙන් අර කඹ එහෙම දාලා පහළට බහින්න පුළුවන්. ඔය විදිහට තමයි තියෙන්නේ. මේ හරිය මේ නාන්නෙන් පුළුවන් මම හිතන්නේ. නාලයෙම නැති එක්කෙනෙක් නාන්න යන්න එපා. මෙතන උඩ තියෙනවා කබාන එහෙම ගහලා මේ කැම්ප් කරන්න පුළුවන්. කැම්ප් කරන්න නයිට් එකක් ගත කරන්න අර ඉන්නවා වගේ දේවල්. ඒක දේවල් කරන්න පුළුවන්. මේක තමයි පල්ලෙල ඇල්ල.
මීට උඩින් තව දියැලක් තියෙනවා පල්ලේ ඇල්ල. ඒක අපිට උඩට ගියාම හම්බෙනවා. අපි උඩින් එන්න ඕන. මේ පැත්තෙන් පහළ යනවා. මේක තමයි දිනේට හම්බෙන්නේ පල්ලේ ඇල්ල අපිට. බලන්නකො ඉතින් පුදුමාකාර ලස්සනක් තියෙනවා. වතුර ගල දිගේ ඉස්සන ඇවිල්ලා දේශවල වැඳිලා පුදුම ලස්සනක් තියෙනවා. ඉතින් මම මේ ඉන්නේ අපිට හම්බෙන පළවෙනි දියැල ළඟ. ඉස්සෙල්ලා තියෙන අරගෙන ගලේ. මේක තමයි පළවෙනි දියැල අපිට හම්බෙන. දෙවෙනි එක ඉස්සෙල්ලා මම අර කිව්ව දියැල. තුන්වෙනි එක පල්ලේ අපි ඉස්සෙල්ලාම දි ලොකුම දියැල. මෙතනින් තමයි අර කම්බේම දාලා නගින්නේ. මේ දින්නේ. මේ නේද කම්බේම දාලා නගින්නේ. බලන්නකො මේක ලස්සන. අපි යමු උඩට. මෙතන තමයි මම කිව්වේ නැවතිලා ඉන්න පුළුවන් තැන පල්ලේ කබාණන් තියෙනවා කඩවල් තියෙනවා ඇවිල්ලා සංචාරයක් ගත කරලා යන්න පුළුවන් ස්ථානයක්. දැන් අපි පල්ලේ වල සමුදීලා අපේ ඊළඟ ගමනාන්තයට යන ගමන් ඉන්නේ. බලන්නකො මේ පල්ලේ වලට වැටලා තියෙන මාර්ගය පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඉතින් බලන්නකො හත් දෙයියනේ මම දැන් තමයි දැක්කේ. ඔය තියෙන්නේ කුරුල්ලංගල කන්ද. අපි දවස් ඔකටත් යන්. බලන්නකො පාරේ ලස්සන පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. කෙත්තයක් මැදින් ඔන්න මේ වගේ මාර්ගයක තමයි පහළට යන්න තියෙන්නේ. මෙන්න මෙතන පේනවද දන්නේ නැහැ. මෙතනෙමුත් මේ ෆයින් එකක් දාලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ හරි චූටියට තියෙනවා. අපි යන් ඉතින් අපේ ඊළඟ ගමනාන්තයට. මේව තමයි ඉතින් පල්ලේ වලට පාර වැටලා තියෙන්නේ. පාර දෙකේ කඩවල් චූටි තියෙනවා. අද නම් වහලා පියන් දෙයින් අපිත් එක්ක ගමන යන්න ප්‍රමෝත් මල්ලි ආවා. අපේ කවිඳු ඉන්නවා. අපි දුන්නා තමයි ඉතින් අද මේ සංචාරයට එකතු වුනේ. අපි ඉන්න ඉක්මනට යන්න ඕන. ඉතින් මේ පාර දිගේ තමයි එන්න තියෙන්නේ. මේ හරි වාහන පාක් කරන්න මේ පාක්කයක් හදලා තියෙනවා. එතන වාහන දාලා එතන ගෙදරින් කයින් හරි යන්න. ඒ පාරට පාර තියෙනවා. ඉතින් ඊළඟ ගමනාන්තයට යන්න පිටත් වෙන්න හදන්නේ. අපි ඊළඟ ගමනාන්තයෙන් හම්බෙමු. මේ පාරේ තමයි අපි ඊළඟ ගමනාන්තයට යන්න තියෙන්නේ. මං ගිහිල්ලාම කියන්නම් කොහෙද යන්නේ කියලා. මම දැන් ඉන්නේ එළපුරේ තියෙන ඓතිහාසික වැදගත්කමින් සමන්විත වෙන රාවණා ගුහාවට යන ගම. අනිපැයි සහිත මාර්ගයක් තමයි රාවණා ගුහාවට යන්න වැටලා තියෙන්නේ. තව සැලකිය යුතු දුරක් උඩට යන්න ඕන මම හිතන විදියට. ඉතින් මේ රාවණා ගුහාව කතා වස්තුවක් තියෙනවා. රාවණ රජතුමා විසින් සීතා කුමරිය කන් ඇවිල්ලා රාවණා ගුහාවේ තමයි අංගන් ඉඳලා
රාවණා ගුහාවේ පුරා විද්‍යාත්මක නටබුන් හුඟක් හම්බෙලා තියෙන තැනක්. මේ වගේ මාර්ගයක් තමයි රාවණා ගුහාවට යන්න පාර වැටලා තියෙන්නේ. අපි ටොටම යමු. ඉතින් මම දැන් ඉන්නේ රාවණා ගුහා ඇතුලේ. බලන්නකෝ. ලංකාවේ මානෙන් වැඩ. පේනවනේ ඉතින්. මේ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක් වුණත් රැක ගන්න අපේ මිනිස්සුන්ට බෑ. ඒකට මාර්ගය වෙట్లా තියෙන්නේ. පාරවල් නම් ගොඩක් තියෙනවා. ගොඩක් ගිහිල්ලා බලමු. ඇතුළට පාර තියෙනවා. නෑ පුළුවන් මේ එන්නකෝ. වවුල්ලෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වගේ පේන්නේ. අර මොකද්ද? දෙබරයක්ද? අර අතන පොඩ්ඩක් ඉඳලා. මොකද්ද වන්නේ? ගලක්ද? ඕකේ. දන්නේ උඩට පොඩ්ඩක් බලමු ගිහලා. දෙබරයක්ද කොත්තම? වවුල්ලෝගේ ගඳයි නේද? අර PVT කියලා ගහලා ප්‍රයිවට් ලිමිටඩ් කියලා ගහලා අඩෝ ඒක නම් මචං කක්කාරි තියෙනවා එතන බා මේ මෙතන තියෙනවා මේ නෑ ඇතුළට පාර තියෙනවා යන්න බා නෑ මෙහෙන් යන්න තියෙන මං හිතන්නේ වවුල්ලෝ සෑන් අඩෝ මේ වවුල් මේ ගුහාවල් මේවා වරංගෝ අඩෝ පට්ටනේ මේ තනිකර මේවා තියෙන්නේ කූඩු මේ තියෙන්නේ වවුල්ලුන් කූඩු මේ රහස් ගානක් තියෙනවා මෙතන. අර රේට යන ගම්ම තියෙනවා. වවුල්ලුද මේ ඉන්නේ? වවුල්ලු ඉන්නේ කූඩු නෑ. හරි වවුල්ලු අර පොඩියට හදාගෙන තින්නේ. මේ මචං මේ තියෙන්නේ මං හිතන්නේ මේක. ගලක්ද? ගලක් නේ කොටයක්ද? මේ මෙතන තියෙන්නේ. ගලක් තියෙන ගල. ඒක කළුවම කළුයි. මෙතනට ගිහලා බලමුද? මුම් කන්නේ නැහැ නේ. ඔව්. කන්නේ නැහැ ඉතින් අර එකපාරම සතපට එස්සුන තැන් සීන්නේ නේ. මේකේ ලයිට් එක මදි බා. කැමරාවට පේන්නේ නැහැ. මෙතනින් පාර තියෙනවා ඇතුළට අර යන්න බෑ. පොඩු තමයි බා. මරුනේ මේ බලන්නකෝ. තනිකර වවුල්ලෝ ඉන්නේ. මේ ඇතුළට තියෙනවා පාරවල්. මෙන්න මෙතනින් ඇතුළට පාරක් තියෙනවා. පේනවද දන්නේ නැහැ. කළුවරයි.
මෙතනද? නෑ නෑ මේ වතුර මෙතන මේ වතුර යනවා. වතුර උනනවා. මමද? මේ තනිකර දහස් ගණක් තියෙනවා මෙතන බවුල් කූඩු. මේ තියෙන්නේ. මට ලයිට් එක උඩට ගහන්න බෑ මොකද ඇවිස්සෙනවා ගෙවොත්. මේ තනිකර බවුල් කූඩු තියෙන්නේ. අවු මේ දහස් ගණක් බවුල් කූඩු. බවුල් නෙමෙයිද? මුකුදින් ඔව් නේද මේ වවුලු නෙමෙයි නේද? කුරුළු జాතියක් නේ. මුක්කුද කවුද? මේ දින් දැන් මේ උඩට ගහන්න එපා. ඇවිස්සෙනවා ගෙවොත්. මේ බලන්න මේ පොළොත් එතයි. අර ගල් අපිට අර විදිහට පහළට පේන්නේ ඒ හින්දා. අර නිකන් වතුර වගේ තියෙන්නේ. අතන නෑ පාර අර ඔතනින් නිකන් මෙහෙම කර්ව් එකක් වගේ මෙහෙම අරට යන්න හිතනවා වගේ පේන්නේ නැද්ද? ඔතන උඩට ගිහිල්ලා මෙහෙම හරියට. බෑනේ. ඇයි? යනවනම් බඩ ගාගෙන යන්න පුළුවන්. අතනට යන්න කියන්නේ. යන්න. යටින් මෙන්න මේ තනිකර මේ ජරාව දින්න යට. ඇයි මේ වයින් ඇවිල්ලා. මේ බඩ ගාගෙන වගේ යන්නේ උඩට. මොකද ඉස්සෙන්න බෑ. ජරාව තියෙනවා. පාර තියෙනවා මචං. නෑ. ඔව්. මෙතනට විතරයි තියෙන්නේ. හැබැයි මෙතනින් පාර තිබිලා තියෙනවා අර. නෑ තියෙනවා අර. මේ ටොච් එක ගන්නකො එළිය පොඩ්ඩක්. එක්කද? අර අතනින් යන්න පුළුවන් ඇතුළට. වැහිලා තියෙන්නේ. හරියට මාර පාර දිනනවා බඩ ගාගෙන යන්න තියෙන්නේ. මේ ගල් බලනවා. මේ ගල්. මෙතන මං හිතන්නේ මොකක් හරි කැණීමක් කරලා තියෙනවා ඉතින්. සත්තු බලන්න ඉතින්. මකුළුවෙක් ඉන්නවා. මීට පහළට යනවා ඉතින්. මේ තනිකර මේ කුරුල්ලු ඉන්නේ. දන්නේ අවශ්‍ය ගන්න එපා. මම යනවා බලන්න. මේකේ කැරිලා මේකේ මැරිලා. යයි. බලන්නකො මේ. මේකින අයිය. අර. ඉතින් කවුරු හරි එනවනම් මේ 100 ගාණක් තියෙනවා. විතරක් තියෙනවා. විතරක් තියෙනවා මෙයාලා. සෑහෙන ගොඩක් තියෙනවා. පොඩි කුරුල් පැටියෙක් මේ එක්කද? මේ මෙතන පොඩි කුරුල් පැටියෙක් ඉන්නේ. මේ 100 ගාණක් මෙතන කුරුල් නිවාස තියෙනවා. අනේ කවුරු හරි එනවනම් මෙයාට කිසි හානියක් කරන්න එපා. මේ විතර 100 ගාණක් මෙතන. නෑ පහළට පයින්නේ.
පැත්තරත් මෙන්න මේ පාරක් තියෙනවා. ඒක ඊට පැහැදිලි නෑ. බලන්නකො ඉතින් මෙන්න මේ වාස්සෙත් ඇවිල්ලා අපේ මානවයෝ සංඥා කරනවා. මොකටද බලන්නකො ඉතින් මේ වගේ දේවල් කරන්නේ මේ වගේ මෙතන දන්නකො මෙන්න. එතන ඇවිල්ලා ඉතින් මම මේ ඉන්නේ රාවණා ගුහාවට යනකොට. බලන්නකො පුදුම අපි යන්නේද? යා මෙච්චර ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක් රැකගන්න එක අපේ ලොකු වගකීමක්. බලන්න මේක හැමතැනම කීක දේවල් කොටලා ඇවිල්ලා. නෑ මම නම් කියන්නේ මේ වගේ දේවල් විනාශ කරන්න එපා. මොකද මේ අපේ ලංකාවේ අනාගතේ. අපේ ශතවර්ෂ ගානක ඉතිහාසය. මේ වගේ දේවල් නිසා විනාශ කරන්න එපා. බලන්නකො මෙන්න මේ හරිය මේ කටාරමක් වගේ එකක් කොටලා තියෙනවා. මෙන්න මේ හරිය මෙන්න මෙහෙම මේ කර්ව් එක. ඉතින් අපි රාවණා ගුහාවට සමුදීලා අපේ ඊළඟ ගමනාන්තයට යන්න හදන්නේ. අපිට තව නගින්න තියෙනවා ඇල්ල දින ලොකු කන්දක්. මේ ගමනාන්තයට යන ගමන් වීඩියෝ කැල්ලක් ගන්න. මම දැන් ඉන්නේ ඇල්ල රොක් එකට යන ගමන්. බලන්නකො අපිට ඇල්ල රොක් එකට යද්දි හම්බ වෙනවා ඉතාම ලස්සන දියකොමලියක්. ඉතල්ඇල්ල ගාවින් තමයි ඇල්ල රොක් එකට උඩට යන්න මාර්ගය වෙట్లా තියෙන්නේ. අපි දවල්ට කෑවා කාලා දැන් යංගෝ පල්ලයට පොඩ්ඩක් පල්ලට යන්න පුළුවන්. පුදුමාකාර ලස්සනක් තියෙන මේ දියකොමලියක්. බලන්නකො කිතල්ඇල්ල පහළට කඩාගෙන හැටෙන්නේ. මේ දවස්වල වතුර ටිකක් තියෙනවා. පුදුමාකාර ලස්සනක් තියෙනවා. මම මරේ මිනිස්සු දැක්කා. උඩට මාර ලස්සනයි. අපිට මෙතනට විතර එන්න පුළුවන්, පාරට යන්න පුළුවන්. අර පැත්තේ ගෙවලුත් තියෙනවා. දැන් අපි කිතල්ඇල්ල ඉඳලා ඇල්ල රොක් එක නගින්න පටන් ගත්තා. ඒකේ අවුරස්නයක් තියෙන්නේ. සැලකුවේ දුරක්
මේකත් අපි තරණය කරා. දැන් වෙලාව හවස 2ට වගේ ඇති මම හිතන්නේ. අපිට මේ වගේ දේවත්තක් මැදි මගේ මාර්ගයක තමයි මල්ල රොක් හයික් එක යන්න තියෙන්නේ. අපි සැලකිය යුතු ප්‍රමාණයක් ආවා. කොයි හරි මෙතන නේ. ඔය ගිනි අරන් නෙවෙයි නේද? ඔය හැටි උඩට යනකම් මොහොම තියෙන්නේ. උඩට යනකම් මොහොම තියෙන්නේ. හැල්ල නගරයක් පේනවා ලස්සනට මාර. හැල්ල රොක් එකට යායක් පේනවා. අපි ගිහින් බලමු ලස්සන. හැල්ලේ දෙවියන්ට උසම කන්ද. පුංචි සිරිපාද කන්දත් හරි අපූර්වට පේනවා. කොල්ලෝ අපි කන්නවත් මොකද ගෙනාවේ නෑනේ. අයියේ පව් බං බයලා ඉන්නේ. ඔව් ඉතින් මං කිව්වේ පුංචි සිරිපාද කන්ද අද හරි ලස්සනට පේනවා. ටික කාලයකට කලින් මේ කන්ද මුළු ගිනි අරන් තිබ්බේ. දැන් වැවිලා මේවා ටික. දුමාකාර ලස්සනක් තියෙනවා. ඉතින් ඔය තියෙන අපේ ගමනාන්ත ඇල්ලගල අපි ඉක්මනට යන්න උඩට. තව සැලකිය යුතු ප්‍රමාණයක් උඩට යන්න තියෙනවා. තාම අපි මඟ. ඔයාලට මතකද අපි ඉස්සෙල්ලා රාවණා ගුහාවට ගියා. රාවණා ගුහාව මෙන්න මේ හරිය පිටලා තියෙන්නේ. මෙන්න මේ හරිය මෙන්න මේ කළුවර කොටසක් තියෙන්නේ. ඔන්න උතන තමයි රාවණා ගුහාව පිටලා තියෙන්නේ. ඒකට මේ පැත්තෙන් ඇවිල්ලා ඔහොම ඇවිල්ලා උතන තමයි ආවේ. ඉතින් චෝටු උඩක් තියෙන්නේ. මේක ඉතින් රාවණාට තුමා වැඩින්නේ. හරි බුදුමාකාර සිදුවීම් තමයි තියෙන්නේ. ඇල්ල රොක් එක මෙතන ගුහාව එතන පහළ. එතකොට ඔතනින් එහා පැත්තට ගියාම ඇල්ල රොක් එකේ අවසානයේ රාවණා ඇල්ල තියෙනවා. ඒක නිල් දිය පොකුණු තියෙනවා උතන පහළ. අපි දවසක ඒවටත් යන්න. අද උඩුතරයි තියෙන්නේ. අපි ඉක්මනට යන්න. පැස දවසක නම් ගොඩක් අමාරුයි. මොකද පාර ලිස්සන. අපි ආවේ පායනද කාලෙකින්ද ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩ්ඩක් උඩට ආපම අපිට යන්න තියෙන ටර්පන්ටයින් කැලයක් මැද්දේ. හරි මහන්සි. විශේෂම දේ තමයි උඩ වතුර ටිකක්වත් ගේන්න බැරි වුණා. දැන් හොඳම සිදුයි. උඩ කඩ දිනවා. මට මතකයි. මෙතන මැද කඩයක් තිබ්බා. දැන් කොහොම දිනවද දන්නේ. පහළ දිනවා මෙතන. පල්ලෙහා කඩයක් තියෙනවා. අපි යමු. ඇල්ල ගල සොයාගෙන. මට කියන්න බැරි වුණානේ. මේ ඇල්ල රොක් එකට කියන තවත් නමක් තමයි ඇල්ල ගල. ඇල්ල ප්‍රදේශයේ උසම ස්ථානයේ ලෙස සැලකෙන්නේ මේ ඇල්ල රොක් එක. මේ කන්දෙත් ඉතින් চিරාත් කාලයක් තිස්සේ පැවතීගෙන යන ඓතිහාසික කතාවස්තු ගොඩක් ඇති. එහෙම දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා.
අපි යම් චුට්ටි දුරක් තියෙනවා. අන්න ඉතින් අපි ඇල්ලගල් මුදුනට ආවා. චුට්ටි දුරක් තියෙනවා. අපි ඇල්ල රොක් මුදුනට ආවා. අතන තමයි පළවෙනි view point එක තියෙන්නේ. මේ දෙවෙනි view point එක. අපි දෙවෙනි view point එකට ගිහිල්ලා බලමු කොහොමද කොයි වගේ තැනද අපිට පේන්නේ කියලා. ඇල්ල රොක් මුදුනට ඇල්ල වටේම බදුල්ල නගරය. එතකොට ওই පැත්තෙන් ගත්තොත් බුත්තල වැල්ලවාය ඔය යායම් පේනවා. මම ඔයාලට පෙන්නන්න. ඉස්සරහට ගිහලා බලමු දෙවෙනි view point එකට අපිට කොයි වගේ දේවල්ද පේන්නේ කියලා. අතන ටිකට් කවුන්ටරේ අයියා නම් කිව්වේ මේ රාවණ ඇල්ල බව පේනවා කියලා. අපි ගිහලා බලමු රාවණ ඇල්ල පේනවා කියලා. ටිකට් එකක් ගන්නවා. දේශීය සංචාරකයට නම් රුපියල් 75ක් වගේ සුළු මුදලක් ගන්න. විදේශීය සංචාරකයට ටිකට් ගන්නවා. මේ විස්තර යන්න මම දන්නේ නැහැ. බලන්නකො. ලොකු කබාන. අස්සනේ. අපි තාම යන ගමන් ඉන්නේ. මීටර 400ක් වගේ දුරක් තියෙනවා කියලා කිව්වා. කොහොමද දන්නේ විස්තර? මම හිතන්නේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ටර්බන්ටයින් කැලයක් ලොකු විශාල ටර්බන්ටයින් කැලයක්. ඔන්න අපි අනිත් view point එකට ආවා. කට්ටිය ගොඩක් ඉන්නවා. බලන්නකො රාවණ ඇල්ල. අන්නොන් පාඩ කිරි පාඩට පහළට කඩාගෙන යනවා. මේ තියෙන්නේ ඇල්ලවා ඇල්ල මාර්ගේ. මේ පැත්තට පහළට. බලන්නකො යායක් පේනවා. පැත්ත ගත්තොත් එහේ ඇල්ලවාය. පැත්ත බුත්තල මොරාගල ওই පැත්ත. පූනාගල කන්ද තියෙනවා. මේ පැත්තට ගත්තොත් එහෙම නාය පැත්ත. මේ පැත්තෙන් තියෙනවා පුංචි සිරිපාද කන්ද. ඔයාලට පේනවද දැන් මෙන්න මේ හරි. අපි දෙපාරක් විතර බඩ ගාපු අපේ ඌවේ දෑන්ත යන මොනුකුල කන්ද පේනවා. උම තමයි පහළට විස්තරේ තියෙන්නේ. අතට ඉස්සෙල්ලා පෙන්නා වගේ ආයක් පේනවා. පුදුමාකාර ලස්සන තින් බලන්න ඕන නිල්ම නිල් පාටට. යායම ඇල්ල රොක්කේ දෙවෙනි view point එකට අපිට මෙතනට ආවම මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපිට මෙතන දෙවෙනි view point එකේ කල් ගුහාවක් හම්බෙනවා. බුදුරජාණන් වහන්සේගේ ස්තූපයක් ස්ථාපනය කරලා තියෙනවා එතන. කිනම් වූ ඓතිහාසික සම්දිස්ථානයක් වෙන්න ඇති. අපි මෙතන දෙවෙනි view point එකට සමුදීලා අපි යනවා නැවත. අපිට ඔන්න අපි ඇල්ල රොක් එකේ පළවෙනි view point එකට ආවා. පාලින් පේනවා ඇඩම් ස්පීක් එක. පුදුමාකාර ලස්සනක්. බලන්න ඉස්සෙල්ලා අපිට දුන්න view එක. අර පැත්තේ බුත්තල අල්ලාය රාගල සයිට් එක.
වටේ මේ හරියට පේන ටික ගත්තොත් එහෙම කුඹල්ලේ ලසපුව තියෙනවා. ඉතරවත් අපිට ඉස්සරහින් උන්නවා හරි නාරංගල කඳුළු දෙනක් පෙවුණා. එන්නම් පේන්නේ නැහැ. මම හිතන්නේ මෙන්න මේ කන්ද වැහිලා තියෙන්නේ. උඩ හරියට පෙවුණා. මේ පැත්තට ආවොත් එහෙම ඌේ දෙවන්ත තියෙනවා. මොනකුල කඳු වැටි. වෙයි මන්දාරමක් ඇවිල්ලා වෙයිලා ගිහලා තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තොත් එහෙම මැඩම් ස්පීකර් තියෙනවා. පැත්තෙන් යායක් පේනවා ඉතින්. වැල්ලාය උණ කඳු වලල්ලේ එහා පැත්ත කිලවරේ තමයි වැල්ලාය නගරේ පිටලා තියෙන්නේ. එතකොට මේ පැත්තට ගත්තොත් එහෙම පැහැදිලි දවසක මම හිතනවා කතරගම පැත්ත එතකොට මොනරාගල මරගල කඳු වැටිය මම හිතන්නේ මේ කඳු වලට වැහිලා තියෙන්නේ මොනරාගල මරගල කඳු වැටිය. ඒ ආයක් පේනවා ඉතින්. මේ තියෙන්නේ නාරංගල කඳු මුදුන. ඌ පළාතේ දෙවෙනියට උසම කඳු මුදුන නාරංගල. අපි ඉතින් ඇල්ල රුට් එකට සම්බන්ධ වෙන්න සූදානම්. අපි ඇල්ල රුට් එකට සම්දීලා පහළට යන්න තමයි සූදානම්. අපිට ඇල්ල රුට් එක නගින්න විනාඩි 45ක් විනාඩි 40ක් වගේ තමයි කාලයක් තමයි ගත වුනේ. බලමු දැන් වෙලාව 4:00මාරයි. අපි පහළට යද්දී කීය විතර වේවි කියලා. අපි පිටල්ලට ආවා. උඩ දාගත්තා. ඉතල සම්පූර්ණ හදන්නේ. අපි දැන් යන්න ඕන. වෙලාවට 5යි. යටි ඉතිය ගන්න. ඔන්න ඉතින් අපි දැන් තමයි ඇල්ල නගරේ සංචාරය ඉවර වෙලා යන්න හදන්නේ. අද ගොඩක් මහන්සි දවසක් වෙහෙසකර දවසක්. මම හිතනවා ඔයාලත් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අපි ලස්සන තැන් වලට ගොඩක් තැන් වලට ගියාද. දැන් ඉන්නේ රාවණෑල්ල ගාව. පෙන්නන්න කඩුවලයි. කවුරුත් නැහැ. ඔයාලට ගොඩක් ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. මොකක් හරි වීඩියෝ එක පිළිබඳව අඩුපාඩු මොන හරි එහෙම තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගන්න. තව මොනවාරි හැදෙන්න දේවල් කොහරි යන්න ඕන දැන් දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගන්න. ඉතින් ඔයාලට කියන්නේ එන්න සුන්දර OLS-ට ඇවිල්ලා මේ ලස්සන පරිසරයේ මේ ස්වභාවයත් එක්ක ජීවත් වෙලා ඉඳලා බලලා යන්න. ඔයාලා આવොත් මේ පරිසරයේ ඉඳලා මේ දේවල් ජීවිතයට ගන්න ඕන දේවල් අරන් යන්න. මේ පරිසරය විනාශ කරන්න එපා. මොකද මම දැක්කා ගොඩක් තැන්වලදී කාලා බීලා කොළ අනතරම දාලා තියෙනවා. ඉතින් ලංකාවේ මිනිස්සු ගොඩක් ඒ වගේ වැඩ කරනවා. ඉතින් තමන්ගේ සතුට විතරක් හිතන කට්ටිය මේ පරිසරය විනාශ කරන්න එපා. අලුත් ගමනාන්තයකින් අලුත් සංචාරයකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන. අදට මම කිල්ලෙන් නම් පරිස්සම් ඉන්න බලා. ජය වේවා.